අම්මේ අද නම් හරිම ලස්සන දවසක්. ඉරමාම පායලා කුරුළු පැටව පියාඹනවා. එතකොට චූටි මල් පිපිලා හරි සුවඳයි. යන්න ඕනේ යාළුවෝ ටික කෝ බලන්න ගඟ දිහාවට. විහාමි කවුද මට කතා කරන්නේ? විහාමි කොහෙද යන්නේ? හාමි කොහොමද? ගොඩ කාලෙකින් විහාමිව දැක්කේ. විහාමි කොහෙද මේ යන්නේ? මම යනවා ගඟ පැත්තට ගිහින් එන්න. ඇයි? යාළුවෝ ටික කෝ බලන්න. අයියෝ ඔයිට වැඩිය හොඳ අදහසක් මල් ළඟ තියෙනවා. ඒ මොකද්ද? අපි රේස් එකක් දුවමුද? රේස් එක? ඔව්. මට නම් බෑ ඔයත් එක්ක තරඟට දුවන්න. අයියෝ ඇයි විහාමි? ඔයා ඉතින් ඉක්මනට දුවලා තරඟෙ දිනයි. මට නම් බෑ පරදින්න. කවුද දිනන්නේ? කවුද පරදින්නේ බලන්න අපි රේස් එක දුවලාම බලමුකෝ. ඉබිහාමි කියන නිසා දුවලා බලමුකෝ එහෙනම්. එහෙනම් ගඟ පැත්තෙන් පටන් ගමු. යන්කෝ එහෙනම් ගඟ පැත්තට. කොහොමින්ද? අයියෝ ඉබිහාමි හරි හෙමින් එන්නේ. ඉබිහාමි එනකම් මට මේ ගහ යටට වෙලා හොඳ නිින්දක් දාන්න පුළුවන්. අර කවුද අර ඉන්නේ ගහ යට? ලන්නලා බලමු. අනේ මිට හොඳටම නිින්ද ගිහිල්ලා. හරි කම්මැලියෙක්. මින්දී අතරේ දුවන්න ඕනේ දිනුම් කනුව ළඟට. අනේ දිනුම් කනුව නම් ළඟයි මන්නත් තරගෙ දිනයි වගේ. මි තාම නිදි ඇති. හුරේ මම තරගෙ දිනුවා. විහාමි තරගෙ දිනුවා. මි පෙරදී. ඉබිහාමි තාමත් නෑ වගේ. මං දැන් දිනුම් කනුව ළඟට ගියා නම් හරි. ඉබිහාමි මම නම් තරගෙ දිනුවා. අයියෝ ඉබිහාමිට තරගෙ දිනව්වේ. ඔව් මං තමයි තරගෙ දිනුවේ. ඔයා නිදිය ගත්තනේ. අයියෝ මගේ කම්මැලිකමයි නිදිමතයි හින්දා තමයි මං තරගෙ පෙරදුනේ. මං ආයේ නම් කම්මැලි නැතුව හොඳට වැඩ කරනවා.